සුබ දවසක් කියලා පිළිගන්න හැමෝම. ඉතින් අද අපි කතා කරන්න යන්නේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානයේ තියෙන රැකියා පුරප්පාඩු කීපයක් ගැන කතා කරන්න. ඉතින් මෙම තනතුරට අදාළ සියලු විස්තර අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා. මොනවද සුදුසුකම්, කොහොමද වැටුප් ගෙවන්නේ, කොහොමද ඇප්ලයි කරන්නේ, මොන වයස් කාණ්ඩ යටතේද තියෙන කට්ටියට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ආදර්ශ ආයුධම් පත්‍රය පුරවනවා. ඒකින් හින්දා රැඳිලා ඉන්න වීඩියෝ එක ඉවර වෙනකම්ම. හරි, එතකොට මේ තනතුර තමයි කාර්ය සහායක දෙපාර්තමේන්තු ගත කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි තනතුරු සාමාන්‍යයෙන් 7ක් තියෙනවා. 7ට වඩා වැඩි වෙන්නත් පුළුවන්. හරි, ඊළඟ වැදගත්ම කාරණය තමයි ස්ථිර රැකියාවක් විශ්‍රාම වැටුප් අනිවාර්යෙන් ගෙවනවා කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. ඉතින් සේවා ගණය වෙන්නේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයට තමයි මේ රැකියාව අයිති වෙන්නේ PL1 2025 කියන කාණ්ඩෙට. එතකොට වැටුප් පරිමාණය ගැන සඳහන් කරන රුපියල් 40000 සිට රුපියල් 61880 දක්වා විචලනය වෙනවා. සාමාන්‍යයෙන් අලුතෙන්ම එන කෙනෙකුට 57000ක් 60000කට ආසන්න වැටුපක් මේකෙදි ගන්න පුළුවන් දීමනත් එක්ක. හරි, දැන් අපි බලමු අධ්‍යාපන සුසුකම් මොනවද කියලා. අධ්‍යාපන සුසුකම් විදියට අනිවාර්යයෙන්ම සාමාන්‍ය පෙළ පාසලා තියෙන්න ඕනේ. කියන්නේ O level පාසලා තියෙන්න ඕනේ. හරි, පාස් වුණාට විතරක්ම මදි. අනිවාර්යයෙන්ම ඔයාලට මොනවා හරි විෂයන් දෙයකට C සාමාර්ථයක් වගේ තියෙන C සාමාර්ථ දෙකක් තියෙන්න ඕනේ. අවම ඉල්ලන්නේ C සාමාර්ථ. හරි, ඊළඟට මෙයාලා කියලා තියෙනවා යහපත් චරිතකින් හා මනා සෞඛ්‍යකින් යුතුව ඉන්නත් ඕන කියලා කියනවා. ඒ වගේම තමයි වැදගත්ම දේ තමයි වයස. හරි, වයස මෙයාලා සඳහන් කරලා තියෙන්නේ ආයුධම්පත් බාර ගන්න අවසාන දිනට, ඒ කියන්නේ ආයුධම්පත් බාර ගන්න අවසාන දිනේ වෙන්නේ අප්‍රේල් 7. අප්‍රේල් 7 වෙනිදාට ඔයාගේ වයස අවුරුදු 18ත් 45ත් අතර වෙනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම ඇප්ලයි කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ වයස අවුරුදු 18ට අඩු වෙන්නත් බෑ, වයස අවුරුදු 45ට වැඩි වෙන්නත් බෑ. ඊළඟට මෙයාලා කියලා තියෙනවා බඳවා ගන්න ලබන්නේ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක්. ඒ කියන්නේ ඉන්ටර්විව් එකක් මගින් විතරයි බඳවා ගැනීම සිදු කරන්නේ. ඔයාලට ලියන පේපර් දීලා හැම එක්සෑම් මොකුත් නැහැ. හරි, මේ තියෙන්නේ ඉන්ටර්විව් එකේදී බලන සුදුසුකම් වර්ග ටික. හරි, හොඳට බලන්න ඔය වගුව මම කියවගෙන යන්නම්. මේකෙදි දෙනවා අතිරේක අධ්‍යාපන සුදුසුකම් වලට ලකුණු 20ක් දෙනවා. ඒ කියන්නේ ඔයාට මොනවා හරි මීට අමතර O level වලට වඩා මේ කම්පියුටර් කෝස් එකක් කරලා තියෙනවා, ඉන්වීගියෝ කෝස් එකක් කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම නෑ. හරිද? ඒවා තියෙනවා නම් විතරයි ලකුණු දෙන්නේ මේ විදියට. ඊට පස්සේ අදාළ ශේෂ්ත්‍රය පිළිබඳව දැනුම. ඒ කියන්නේ ඔයාට මේ කාර්යාල සහකාර වගේ තනතුරක් නෙමේක. එතකොට ඔයාගේ හයි ඔෆිස් වල විස්තර ගැන මොනවා හරි ප්‍රශ්න කරලා හයි. ඒ වගේ දේවල් ගැන ඔයාට අවබෝධයක් තියෙනවා නම් ඔයාට ඒ ලකුණු 35 හම්බ වෙනවා. තුන්වෙනි සංරචකය තමයි වෘත්තීය සුසුකම්. වෘත්තීය සුසුකමටත් උපරිම ලකුණු ප්‍රමාණය 20ක් දෙනවා. ඒ කියන්නේ ඔයා කලින් මොනවා හරි තැනක වැඩ කරලා නම් පෞද්ගලික හෝ රජයේ හෝ මොනවා හරි තැනක වැඩ කරලා තියෙනවා නම් මේ හා සම්බන්ධව එතකොට ඔයාටත් මේ ලකුණු 20න් වැඩිම ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. හරි, අනිත් එක තමයි පළපුරුද්ද. පළපුරුද්ද කියලා කියන්නේ ඔයා මේ තත්ත්වෙම මොනවා හරි තව ඔෆිස් එකක වගේ වැඩ කරලා තියෙනවා නම් මේ හා සම්බන්ධ රැකියාව ආශ්‍රිත වැඩ කරලා තියෙනවා නම් ඔයාට මේකේ ඇත්තටම ට්‍රේනින් එකක් තියෙනවනේ. ඒකෙන් හින්දා මේ ලකුණු 20 එතකොට නිකම්ම හම්බ වෙනවා. අවසාන විදිහට මෙයාලා බලන සංරචකය තමයි සම්මුඛ පරීක්ෂණයේදී දක්වන කුසලතාවය. ඒකට ලකුණු 5ක් දෙනවා. කුසලතාවය කියලා ලොකු දේවල් අහන්නේ. සාමාන්‍ය නෝමල් ප්‍රශ්න ටිකක් අහයි. මේ දේවල් වලට එදිනදා දෙන විදිහට උත්තර ටික දෙන්න. එතකොට ඔයාලට ලකුණු හම්බෙයි. හරි, එතකොට හරිම ලේසියෙන් ලකුණු ගන්න පුළුවන්. ලොකුවට හිතන්න දේවල් නෙමෙයි. හොඳට ෆේස් කරලා හොඳට ට්‍රේනින් වෙලා ඉන්න ඉන්ටර්විව් එකට ෆේස් කරන විදිහ. එතකොට ඔයාලට අනිවාර්යෙන් මේ රස්සාවට යන්න පුළුවන්. හරි, දැන් අපි ඔක්කොම ගැන සඳහන් කරානේ, ඔක්කොම හැඳින්නුවානේ. ඊට පස්සේ දැන් අපිට තියෙන්නේ ඇප්ලිකේෂන් දාන්න මේ ජොබ් එකට. හරි, ආයුධම්පත් දැමීම තමයි ඊළඟට තියෙන්නේ. ආයුධම්පත් දාන්න ඕනේ අප්‍රේල් 7 වෙනිදාට කලින්. හරි, ආයුධම්පත් දාන විදිහ මම කියලා දෙන්නම්. ඒක මම ආදර්ශ ආයුධම්පතක් එක්කම ඔයාලට පැහැදිලි කරන්නම්. ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ලින්ක් එකක් දාලා තියෙනවා. නැත්නම් ඒක කමෙන්ට් වලත් දාලා තියෙනවා. ඊට පස්සේ මේ ලින්ක් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඒ ලින්ක් එක ක්ලික් කරගත්තාට පස්සේ ඇප්ලිකේෂන් එකක් එයි. ඒ ඇප්ලිකේෂන් එක ඔයා print කරගන්න. print කරගෙන අතින් තමයි ඒක ෆිල් කරන්න ඕනේ. ස්තම් පුරවන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒ ෆෝම් එක තමයි අපි රෙජිස්ටර් පෝස්ට් යවන්නේ අප්‍රේල් 7 වෙනිදාට කලින්. මෙන්න මේ ලිපියෙන් තමයි අපි යවන්න ඕනේ. අධ්‍යක්ෂ නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානයේ යෝධගම ඇඹිලිපිටිය කියන ලිපියට යවන්න ඕනේ. මතක් කරලා කාර්ය සහායක 3 වෙනි ශ්‍රේණියට බදවා ගැනීම කියලා ලියුම් කවරේ වම් පැත්තේ උඩින් ලියලා දාන්න ඕනේ. මම ඒ ලියුම් කවරයක් එක්කම අන්තිමට දාන්නම් ඒ තියෙන ෆොටෝ එකක් විදිහට. හරි, දැන් අපි බලමු ආදර්ශ ආයුධම්පත කොහොමද පුරවන්නේ කියලා. හරි, මේ තියෙන්නේ ඇප්ලිකේෂන් එක. මේ ඇප්ලිකේෂන් එක හරියට කියවලා සත්‍ය තොරතුරු වලින් තමයි පුරවන්න ඕනේ. මොකගේ නම, එතකොට දිස්ත්‍රික්කය, ටෙලිෆෝන් නම්බර් ඒ ඔක්කොම දාන්න හරියට. ඊට පස්සේ වෙනත් සුසුකම් තියෙනවා නම් විතරයි. හරි, තියෙනවා නම් ඒ ටික දාගන්න. ඊට පස්සේ ඔබ ගැන තොරතුරු විමසිය හැකි ඥාතින් ඕන දෙන්නෙකුගේ ඔයාගේ යාළුවගේ හරි නම් ටික දාගෙන ඒ විස්තර ටික පුරවන්න. අන්තිමට තියෙනවා ඔයාගේ අස්සන සර්ටිෆයි කරන්න. ඒ ටිකත් හරියට කරගන්න. ඊට පස්සේ ආයතන ප්‍රදානීය රජයේ සේවයේ දැනට ඉඳලා මේකට එන්න හදනවා නම් විතරක් ඒ කට්ටියට ආයතන ප්‍රදානීය මගින් යවන්න ඕනේ. ඒකට අදාළ නැති කට්ටිය මේවා පුරවන්න ඕනේ. ඔයාගේ අස්සන විතරක් ගහලා යවන්න.
හරි මෙන්න මේ විදිහට රෙජිස්ටර් පෝස්ට් ලියුමක් දාරගෙන මෙන්න මේ විදිහට ෆිල් කරලා රෙජිස්ටර් පෝස්ට් කරන්න තියෙන්නේ. එතකොට අපි කලින් කතා කරපු ඇප්ලිකේෂන් එක යවනකොට ඒත් එක්ක අමුණන්න ඕනේ ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් වල ෆොටෝකොපි. හරි ෆොටෝකොපි අනිවාර්යයෙන්ම අමුණලා තමයි මේ ලියුම් කවරට දාලා යවන්න ඕනේ අප්‍රේල් 7 වෙනිදා කලින් අර මං කියපු ලිපිනට. හරි මොන හරි ප්‍රශ්නයක් තියෙනවා යටින් කමෙන්ට් එකක් දාන්න මම රිප්ලයි එකක් දාන්නම්. ඔයාලට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.